සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් මේ ලස්සන සුදු මල් ටික පෙන්නන ගමන් මට හිතුණා මේ අවුරුද්දේ මගේ වීඩියෝ පටන් ගන්න. සෑහෙන කාලයකට පස්සේ තමයි මං ආයේ වීඩියෝ දාන්න පටන් ගත්තේ. ඉතින් ඒකට හේතුව මං ඉස්සරහට කියන්නම්. ඒ ගැන කියන්න මම මේ ඇවිල්ලා තියෙන්නේ අපේ වත්ත පිටිපස්සේ කන්ද පාමුල තැනිතලාවට. මේ දැන් වෙද්දී අපිට තියෙන්නේ තද සීත ඍතුවක්. ඒ වුණාට මම මේ වීඩියෝ ටික ගත්තේ මීට ටික කාලයකට කලින්. ඉතින් මට හිතුණා මේ ලස්සන ඔයගොල්ලන්ට පෙන්නලම ඉස්සරහා වීඩියෝ වලට යන්න. මට වැඩියෙන්ම ඕන උනේ ඕගොල්ලන්ට මෙහි ඍතු මාරු වෙන විදිහ පෙන්වන්න. ඉතින් මං ඉදිරි වීඩියෝ වල ඒ ගැන අනිවාර්යයෙන්ම පෙන්නනවා. මේ වගේ ලස්සනට හැඩවුණු කැලෑමල් බලාගෙන අපි ඉස්සරහට යමු. කුරුළු යාළුවෝ ටිකත් මොනවදෝ කියනවා. මේ කැලෑමලේ ලස්සන බලන ගමන් මට හිතුණා ඕගොල්ලොත් එක්ක කියන්න ඇයි මම මෙච්චර දවසක් යනකම් වීඩියෝ ගෙනාවේ නැත්තේ කියන හේතුව කියන්න. මම ඕගොල්ලන්ට අන්තිම වීඩියෝ ටික ගේද්දි අපිට තිබුණේ ගිම්හානි ඍතුවේ මැද හරියක. ඒ කාලේ මම ඕගොල්ලන්ට අපේ වතුයායේ මිදි කඩන වීඩියෝ, අපේ ගාඩන් එකේ ලස්සන පාට රෝස මල්, එතකොට අපේ ලෝලු කොටුව ඒවා ඕගොල්ලෝ ගොඩාක් අය බලලා තිබුණා. ගිම්හාන ඍතුවේදී මම වීඩියෝ කරන එක නැවැත්තුවට ඊට පස්සේ අපිට සරත් ඍතුව වගේම මේ වෙද්දී ගත වෙන්නේ ශීත ඍතුව. කතා කරන ගමන් මම ඕගොල්ලන්ට අපේ වතුයායේ අලුතෙන් පිපුණු ඕකීඩ් ටිකක් පෙන්වන්න තමයි හදන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ යුරෝප් රටවල ඍතු මාරු වෙද්දී ඒ කියන්නේ විශේෂයෙන්ම ගිම්හාන ඍතුවේ ඉඳලා සරත් ඍතුවට මාරු වෙද්දී. එහෙම නැත්නම් සරත් ඍතුවේ ඉඳලා ශීත ඍතුවට මාරු වෙද්දී ගොඩාක් අයට අසනීප වෙනවා. ඒ කියන්නේ දරණු අසනීප නෙවෙයි, කැස්ස, හෙම්බිරිස්සාව, උණ ඒ වගේ දේවල්. හැබැයි සමහර වෙලාවට ඒව දරණු වෙන වෙලාවලුත් තියෙනවා. මට මේ පාර සෑහෙන අමාරු වුණා. වගේම ගොඩ කාලයක් තිබුණා. ඒ කියන්නේ මට කැස්ස කතා කරගන්න, කටහඬ පිට වෙන්න, හරියට කෑම කන්න බෑ, නිින්දක් නෑ. ඒක ඇත්තටම හරීම අමාරු කාලයක්. ඒ නිසා මට ඒ කාලෙදි වීඩියෝ කරන්න බැරුව ගියා. ඉතින් හැබැයි ඒ කාලය මාස ගණනාවක් තිබුණේ නෑ. ඊට පස්සේ ඉතින් මට හිතේ අමාරුවකුත් ආවා. ඒක මං කොහොමද කියන්නේ? මම සහ ගොඩක් අයට මම මේ කියන එක දැනෙනවා ඇති. අපි මේ වගේ රටවල් වල හිටියට අපේ හිත ගොඩක් වෙලාවට තියෙන්නේ ලංකාවේ. විශේෂයෙන් පවුල් වල අය ලංකාවේ ඉද්දි අපි මෙහෙ ඉද්දි ඒක දැනෙනවා වැඩි. ඉතින් මගේ වගේම මගේ මහත්තයාගේත් පවුලේ අය ඉන්නේ ලංකාවේ. ඒ නිසා නත්තල් කාලේ ලං වෙද්දී මගේ හිතේ ලොකු ආසාවක් තිබ්බා. ඒ ගෙවුණු නත්තලේ ලංකාවට යන්න. ඉතින් අපි දෙන්න ඒකට හරියට ලැහැස්ති වුණා. ලැහැස්ති වෙලා හරි සතුටින් හිටියේ. ඒ වුණාට අපේ වීසා රිනිව් කරන දිනවල ප්‍රශ්නයක් වෙලා අපිට ඒ ගමන යන්න උනේ නැහැ. ඉතින් මට ඒ දුක හරියට දැනුණා. සහ මට කිසිම දෙයක් කරන්න හිතුන්නේ නැහැ. ඒක හරීම දුක්බර කාලයක් වුණා. ඔයාලාට මතකද මේ ගස් ටික? මේවට මම කියන්නේ දුම් ගස් කියලා. ඈතට පේන්නේ පුංචි දුමාරයක් වගේ. මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ ස්මෝක් ට්‍රීස් කියලා. ඉතින් ඒ හිතේ දුක නිසා මට වීඩියෝ ගේන්න හිතුනේත් නැහැ. මේ ගස්වල කොළ පාට වගේම මෙන්න මේ වගේ ලස්සන මෙරුම් පාටකුත් තියෙනවා.
ඒ වගේම කවුරු හරි මගෙන් ඇහුවොතින් මෙහි තියෙන ඍතු හතරෙන් අකමැතිම මොකක්ද කියලා මම ඉක්මනින්ම කියන්නේ ශීත ඍතුව කියලා. ඒකට තව හේතුවක් තියෙනවා. හේතු ගොඩායි නේද? ඉන්නකො මම ඒ ගැනත් කියන්නම්. ඒ ගැන කියන්න අපි යමු වත්තේ කෙරවලේ තියෙන පුංචි ගේ ළඟට. මොකද එතනත් කාලෙන් කාලෙට හරිම ලස්සන අපූර්ව වටපිටාවක් මැවෙනවා. අර ඈතින් තියෙන්නේ ඔයාලා දන්නවා ඒ ගේ. මේ තියෙන්නේ. අද මොනවාද මෙතන වටපිටාවේ පිපිලා තියෙන ලස්සන මල් වර්ගය කියලා බලමු. මේ මලේ නම නම් මන් දන්නේ නැහැ. ඒ වුණාට මේ මල මේ වතු යායේ පිපෙන්නේ මෙතන විතරයි. ඒ වගේම ඒ මල හරිම ලස්සනයි. හැබැයි කටු තියෙනවා. ඉතින් අහන්නකෝ මම වීඩියෝ නොදාන්න හේතුනේ කිය හිටියේ. ඒකට මේ හේතුවත් මට ඕගොල්ලන්ට කියන්න ඕනේ කියලා හිතුණා. හැබැයි මේක ටිකක් වෙනස් විදිහේ හේතුවක්. ඒක තමයි ඕගොල්ලෝ දන්නවනේ. මේ වතුයායේ ගාඩ්න විදිහට වැඩ කරන්නේ මගේ මහත්තයා. ඉතින් ශීත කාලෙට එළියේ වැඩ කරනවා කියන එක එච්චර ලේසි නැහැ. මේවල ඉතින් හැම රැකියාවම අමාරුයි. ඒ වුණාට මගේ මහත්තයා මේ රැකියාව අමාරුයි කියලා කවදාවත් කියන්නේ නැහැ. හැබැයි මම මේක දකිනවා. මොකද එයා මේ රස්සාව කරන්නේ හරියට එයාගේ විනෝදාංශයක් වගේ. ඒ වුණාට ඒක දකින මට නම් සමහර වෙලාවට හරි දුකක් දැනෙනවා. සාමාන්‍යයෙන් ශීත කාලයට ගොඩක් අය එළියේ රැඳෙනවා හරි අඩුයි. ඒකට හේතුව තමයි රින ගණන් වලට ශීත. ඒ වගේම හරීම අඳුරුයි. සමහර කාලවල වලට වහිනවා. ඒ වගේම සමහර කාලවල වලට හිම වැටෙනවා. ඇඳුම් ගොඩාක් ඇඳන් තද සීතලයට වෙලා මුළු දවසේම වැඩ කරන යාව දකින්න මගේ හිත එච්චරම සතුටක් නැහැ. ඒ නිසා මම එළියට වැඩියේ ආවෙත් නැහැ ඒ කාලෙදි. හැබැයි එයා මට හැමනිතරම කිව්වා ලස්සන දේවල් දකිද්දී එළියට ඇවිල්ලා වීඩියෝ කරලා දාන්න ඒවා බලන්න ගොඩාක් ආසාවෙන් ඉන්න අයට පෙන්වන්න කියලා. ඒ නිසා මම සමහර වෙලාවට ඇවිල්ලා මෙන්න මේ විදිහට සමහර දේවල් වීඩියෝ කරගත්තා. ඉතින් ඒව තමයි මම මේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ. වත්ත පහළ ගේයාවට තියෙන විශේෂ දේවල් දැකගෙන යද්දී මට හිතුණා මෙන්න මේ උසට වැවිලා තියෙන තනකොළ කප්පුවාට පස්සේ ඒව කොහොමද රෝල් කරලා තියෙන්නේ කියලාත් ඕගොල්ලන්ට පෙන්වන්න. මේ තනකොළ කපන්නේ නම් මගේ මහත්තයා නෙමෙයි. ඒවට වෙනම පිරිසක් එනවා. ඒගොල්ලෝ ඇවිල්ලා මේ තනකොළ මැෂින් වලින් කපලා මෙන්න මේ විදිහට පේලියට හදනවා. ඊට පස්සේ තමයි තව මැෂින් ගෙනල්ලා මේවා රෝල් කරලා ලොකු තනකොළ රෝල් හදන්නේ. ඒ විදිහට තනකොළ රෝල් හදන හැටි මම ගොඩාක් පැහැදිලිව මගේ YouTube channel එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. බලපු නැති අයට බලන්න මම ඒක description box එකේ ආයි දාන්නම්. ඉතින් ඔයාලා දන්නවද මේ තනකොළ අරගෙන යන්නේ අශ්වයින්ට කෑමට දෙන්න. ඉතින් ඒගොල්ලොන්ට අපි මේ තනකොළ දෙන්නේ නිකන්. එතකොට ඒගොල්ලෝ අපිට ඒ කියන්නේ මේ තනකොළ කපන් යන අය. එතකොට ඒගොල්ලෝ අපිට අශ්වයින්ගේ පොහොර දෙනවා. ඉතින් ඒ පොහොර කාබනික පොහොරක් විදිහට අපි අපේ එළවලු කොටුවට දානවා. ඉතින් ඒක හරි සුහද හුවමාරුවක්. ඔයාලා මේ දකින්නේ මැෂින් වලින් තනකොළ කපලා ඒව මේ පේලියට ලෑස්ති කරලා තියෙනවා. අර තනකොළ රෝල් හදන මැෂින්ෙන් තනකොළ රෝල් හදන්න. ඉතින් ඒ විදිහට හදපු තනකොළ රෝලක් තමයි ඔයාලා මේ දකින්නේ. මේක මෙහෙම පුංචියට පෙවුනට මේක ගොඩාක් විශාල තනකොළ රෝලක්. ඔයාලා සමහර විට මේ යුරෝපයේ දුර ගමන් යද්දී ඈතින් දකින්න ඇති මෙන්න මේ වගේ තනකොළ රෝල් තියෙනවා.
ලංකාවේ නම් මේ වගේ තියනවද කියලා දන්නේ නැහැ. කොහොම නමුත් දැකලා නැති අයට බලාගන්න ළඟටම ගිහිල්ලා ඕගොල්ලන්ට පෙන්වන්නම් ඒ තනකොළ රෝල කොච්චර සවි ශක්තිමත්ව මැෂින් එකෙන් නිර්මාණය වෙලා එළියට ඇවිල්ලා තියෙනවද කියලා. මේ වගේ තනකොළ රෝල් විශාල ප්‍රමාණයක් වතුයාය පුරාම තියෙනවා. ඉතින් මේවා ආපහු ලොකු වාහනයකින් ඇවිල්ලා පටවගෙන යනවා. ඉතින් මම හිතුවා අදට මේ වීඩියෝ එක මෙතනින් නිමා කරලා පුළුවන් ඉක්මනින්ම අපේ ඍතු මාරු වෙච්ච විදිහ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඕගොල්ලෝ හමුවට එන්න. ඉතින් අද මාව බලන් හිටපු ඕගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.